තියන්න. ඇයි? තාක්ෂි අරගෙන බෑග් තියන්න විදියක් නෑ. අර බෑග් එක ගන්න නැත්තේ? අපිට මෙතන පේන්නේ ඒ ගිනි කන්දට යන අතරතුර තියෙනවා ඒගොල්ලෝගේ ස්වර්ණිය shops. ඒ වගේ bags, caps, towel, pool එකට යන්න අවශ්‍ය වෙන swimming suits ඒ වගේ ඒවා තමයි එතන තියෙන්නේ. අපිට මොන හරි අවශ්‍යතාවක් තියෙනවා නම් ගන්න පුළුවන්. අද ගොඩාක් crowd එක වැඩි මෙතන කියලා කියනවා අයියා. foreigners ලා ගොඩක් ඇවිල්ලා ඉන්නවා. මගේත් ෆස්ට් ටයිම් මේ ගිනි කන්දක් බලන්න යන. ඉතින් ඒක තාමත් ලයිව් කියලා කියන්නේ තාමත් ඒකේ කියන්නේ ගිනි කන්ද පිපුරුවා වුණාට ඒකේ තාමත් මේ එක ඇක්ටිව් සිද්ධ වෙනවා කියලා කියනවා. අපි දැන් යනවා ඒ පැත්තට බලන්න. මෙතන කවුන්ට් එකක් තියෙනවා. ඒ කවුන්ට් එකෙන් අපිට අර පූල් සයිඩ් එකට යන්නත් පුළුවන්. ඒ ඉස්සරහා තියෙනවා නිකන් විස්තර කරලා දෙන ගයිඩ් කෙනෙක් එක විස්තර කරලා දෙන එකක්. ඒකට යන්නත් පුළුවන්. අපි දැන් ඒකට යන්න තමයි හදන්නේ. ඉස්සරහට ඔහම ඇවිදගෙන යන්න තියෙනවා ලොකු දුරක්. ඔයගොල්ලන්ට දැන් පේනවා ඇති අර ඒ කන්ද ළඟින් දුම ටික ටික යනවා. ඒ වගේම මං කියපු අර පූල් එක තමයි මෙතන තියෙන්නේ. එතන කට්ටිය බහැලා ඒකේ ඒක ඇඟට හොඳයි කියලා කියනවා. අන්තරම අපි වැඩි විස්තර ඉස්සරහදී කතා කරමු. ඉස්සෙල්ලා උඩහට ගිහිල්ලා අපි එමු. මෙතන අලු තියෙන වතුර, ඒ කියන්නේ අතන ගිනි කන්දෙන් එන වතුර තමයි මෙතන තියෙන්නේ. පූල් දෙකක තුනක තියෙනවා. ඒකේ එක එක වතුර උෂ්ණත්වය වෙනස්. ඔයගොල්ලන්ට පේනවා ඇති මම දැන් ඉස්සරහදී පෙන්නන්නම්. දුම යනවා පේනවා. තාමත් ඒ ගිනි කන්දේ මේක ඔය යන ඒ ගලාගෙන යන වතුර ඔය ගලාගෙන යන වතුර තමයි අතන පූල් එකට යන්නේ. ඉතින් අපිට පේනවා රෑතින් දුම යනවා. ඒ ගිනි කන්ද පුපුරලා තියෙන්නේ කියන්නේ මම හිතන විදිහට ගොඩාක් කල් සෑහෙන අවුරුදු ගණක් පරණයි. නමුත් තාමත් ඒකේ ඇක්ටිව් ගතිය තියෙනවා. La vida es un carrusel, 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 carrusel. La vida es un carrusel, carrusel. අපිට මේ ටික ඇවිදගෙන යනකොට තමයි ගිනි කන්ද හම්බ වෙන්නේ. අපි ටිකට්ස් ගත්තා. එක එක්කෙනෙකුට $10ක් වුණා. foreigners ලට locals ලට දෙගොල්ලන්ටම යන්න පුළුවන්. locals ලට නම් ගණන් අඩුයි මං හිතන්නේ.
එතකොට මෙතනින් ගියාම අත්තන ඔයගොල්ලන්ට පේනවා ඉස්සරහා තියෙන අර කොළ පාට ෂෙඩ් එක. එතන තමයි අපි හැමෝම මෙතනට එකතු වෙලා ඊට පස්සේ එතනින් තමයි අපි ඉස්සරහට එක් කරගෙන යනවා කියලා කිව්වේ. ඉතින් අපි දෙන්න එතනට වෙනකන් යනවා. මහන්සිය ටිකක් පල්ලෙහා ඉඳලා ඇවිල්ලා ඒක තමයි අපි දෙන්නා ඔය කියන්නේ. එතන ඉස්සරහට ගියාම අපිට හම්බ වෙනවා එතනින් මම හිතන විදිහට අපිට ගයිඩ් කෙනෙක්ව දෙනවා. ඒ ගයිඩ් එක තමයි අපිට ඉස්සර විස්තර ටික කියන්න යන්න තියෙන්නේ. ඉතින් මම මේ විස්තරات ඔයගොල්ලන්ට කියන්නම් කොයි වගේද කියලා. අපි දැන් මෙතන ඒ ගිනි කන්ද පේන ඒ හරියට යන්න තමයි අපි දැන් මේ ලෑස්තිලා ඉන්නේ. අපිට හම්බෙච්ච ගයිඩ් තමයි මේ ඉන්නේ. එයා විස්තර කරනවා කොහොමද මේ මොකද්ද මේ කියලා. උතනින් පල්ලෙහාට ගියන් පස්සේ තමයි යාගේ විස්තර කිරීම පටන් ගන්න. මේ හරිය ඇත්තටම මාරම ස්මෙල් එකක් තියෙන. ඒ කියන්නේ ඒ ගඳ ඇත්තටම ඉවස ගන්න බෑ මේකෙන් එන ගඳ. ඉතින් දැන් මේ ගයිඩ් අපිට කියනවා මේ සල්ෆර් ස්ප්‍රින්ග් ප්‍රදේශයේ පිහිටලා තියෙන්නේ වසර 32000කට පමණ පෙර නිර්මාණය වූ විශාල කැල්ඩේරාවක් වන සල්ෆරස් ගිනි කන්ද මගෙන් තමයි මේක හැදිලා තියෙන්නේ කියලා. ඉතින් මේ ප්‍රදේශයේ සල්ෆර් සහ අනෙකුත් ඛනිජ ලවණ ඉහළ සාන්ද්‍රයකින් සංක්ෂිප්ත වෙලා තියෙනවා කියලා කියනවා අය. ඒ වගේම තමයි සල්ෆර් ස්ප්‍රින්ග් කියලා කියන්නේ ඉහළ උෂ්ණත්වයක් මතු පිට භූගත ශේෂ්ත්‍රයක් මතු පිට තියෙන එකක් කියලා තමයි අපිට කිව්වේ. ඉතින් මේ ප්‍රදේශයේ තියෙන බුබුලු දමන මඩ තටා කියන්නේ බුබුලු දමන මඩ තටාක තියෙන කියන මඩ වලවල්. ඉතින් උණු දිය උල්පත් සහ වාෂ්ප වාතාශ්‍රය සඳහා ප්‍රසිද්ධයි කියලා කියනවා අය. මම දැන් මෙතනින් උඩට ගියාම ඔයගොල්ලන්ට පෙන්නන්නම් ඒ බුබුලු දමන මඩ තටාක. ඔය අපි ආපුම් පාර තමයි ඔය තියෙන්නේ. කියන්නේ අපි ඒනක ඔය තියෙන්නේ මම කියපු අර බුබුලු දමන මඩ තටාක තමයි තියෙන්නේ. එතන ඔයගොල්ලන්ට මම zoom කරලා පෙන්නනවා. ඔයගොල්ලන්ට පේනවා ඇති අර බුබුලු දානවා. ඒ කියන්නේ උණු වතුර එකක් අපි රත් කරනකොට අර උතුරන්නේ. ඒ වගේ තාමත් මේ ප්‍රදේශයේ වලවල් වල ඒ වතුර උතුරනවා. ඉතින් හරිම මේවා උෂ්ණත්වයක් තියෙන්නේ. ඉතින් 19 වන සියවසේදී තමයි මේ සල්ෆර් කැනීම් කරලා තියෙන්නේ. එතකොට එහි උපරිම නිෂ්පාදනය කියන්නේ මේ සල්ෆර් සහ ඔය තියෙන ඛනිජ ලවණ ඒවා 1836 දී තමයි දේවල් සිද්ධ කරලා තියෙන්නේ. ඒ කියන්නේ කැනීම් කරලා. අර පෙන්නන්නේ මේ බුබුලු දානවා. ඒ වතුර තටාකවල තාමත් උතුරනවා ඒ වතුර. ඒගොල්ලෝ කියනවා ඒ කියන්නේ බිත්තර සම්බ ගන්න කෑම හදා ගන්න තරම් ඒකේ මේක මේ උතුරනවා කියලා කියනවා. ඉතින් ඒ දේවල් ටික තමයි උතන තියෙන්නේ. හරිම කියන්නේ එතනින් එන ගඳ ඇත්තටම ඉන්න බෑ. ඒ කියන්නේ ගොඩක් වෙලා ඉන්න පුළුවන් මේකක් නෙමෙයි තියෙන්නේ මට පිටාව. හරිම ගඳක් ඒක තියෙන්නේ. ඉතින් මෙයා මේ විස්තර කරනවා ඒ දේවල් ගැන. එතකොට ඔය මේ සල්ෆර් ගිනි කන්ද වන්දස මෑත කාලයේදී ඒ කියන්නේ මේ දන්න ඉතිහාසයේදී පිපිරීමකට ලක් වෙලා තියෙන 1766 දී තමයි මේ වාෂ්ප පිපිරීම සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් ඒකත් එක්ක ලොකු විනාශයක් වෙලා තියෙනවා. කියන්නේ ඔයාවට තිබ්බ හැම නිවාසයක් මේ හැමදේම විනාශ වෙලා ගිහින් තියෙනවා. ඉතින් 1766 දී සිද්ධ වෙච්ච දෙයින් පස්සෙත් තවමත් ඒක ඒ විදිහට ඇක්ටිව්ලි තියෙනවා. ඒ කියන්නේ යට ඒ කියන්නේ කොයිම වෙලාවක හරි නැවත ඒ දේ සිද්ධ වෙන්න පුළුවන් කියන එක තමයි මෙයායේ විස්තර කරලා කියන්නේ. ඒතර මෙතනින් ඔය එන වතුර තමයි ගලාගෙන පල්ලෙහාට යන්නේ. අර මම එනකොට පෙන්නුවේ අර පිහිනුම් තටාක වගේ තියෙන. ඉතින් මේ පිහිනුම් තටාකවල ස්නානය කරන්න පුළුවන්. කියන්නේ කළු ජල තටාක. මඩ ස්නානය සඳහා තියෙන ෆෝමරල් කියන ඒ ලෝක ප්‍රසිද්ධ කළු ජල තටාක තමයි මේ පල්ලෙහා තියෙන්නේ. ඉතින් ඒවා සාමාන්‍යයෙන් මඩ ස්නානෙ සෙල්සියස් අංශක 172ක් වගේ උෂ්ණත්වයක සහිත වාෂ්ප වාතාශ්‍රයක් තියෙනවා කියලා කියනවා. ඉතින් මේක ඇත්තට මේගොල්ලෝ කියනවා ඉතින් හොඳයි ඒකේ ස්නානය කරන එක හොඳයි ඇඟේ තියෙන ලෙඩ රෝග වලට හොඳයි කියලා මේ ඒගොල්ලෝ අතර විශ්වාසයක් තියෙනවා මතයක් තියෙනවා ඒ දේවල් හොඳයි කියලා.
ඉතින් ඒ අතර මෙයා අපිට කිව්වා මේ ප්‍රදේශය කියන්නේ සෙන් ලූෂියා කියන ප්‍රදේශයේ අඹ වර්ග 66ක් තියෙනවා කියලා. ඉතින් ඇත්තටම මේ ප්‍රදේශය අපි දැක්කහම මමත් ආවයින් පස්සේ ඉතින් අයියත් එක්ක යන තැන හැම තැනම තියෙන්නේ අඹ ගස් තමයි. ලස්සනට බල්බ් දාලා වගේ ලොකු අඹ ගස් වෙන හරිම රසයි අඹ. මෙහි තියෙන අඹ හරි රසයි. ඉතින් ආ ඒක තමයි ඔය දැන් අපිට ඒ හරියදී කිව්වේ මෙහි තියෙන අඹ ගස්. ඒ වගේම තමයි උණ පඳුරු. මෙහි විශේෂිත මේ ශාකයක් කියලා කිව්වා ඒ උණ ගස්. ඒ දේවල් ගැන තමයි ආ විස්තර කරේ. දැන් අපි එතන ඒ දේවල් ටික බලලා යන ගම තව එයා කිව්වා 2021 දී ආව ටුවරිස්ට් කෙනෙක් ඒ ඔය ජල තට මේ ඔය අපි මම දැන් පෙන්නුවේ අර වතුර උතුරන මේක. ඒ කිට්ටුවටම යන්න පුළුවන් දැන් තමයි ඒගොල්ලෝ ඒ වැටක් ගහලා තියෙන්නේ. ඊට කලින් ඒකට යනකොට එයා ගිහිල්ලා වැටිලා එයා ජීවිතේ නැති වෙලා තියෙනවා. මොකද මේ ජල තටාකයක් නෙමෙයි මඩ වලට වැටිලා. ඉතින් ආයෙ කිව්ව එකයි ඒ දැන් වැට ගහලා තියෙන ඒ හින්දා කියලා. ඉතින් දැන් අපි ආයෙත් එයත් එක්ක යනවා. දැන් මේ කොටස බලලා ඉවරයි අපි. ඊට පස්සේ අපිට තියෙන ඉස්සරහට ගිහිල්ලා ඉස්සරහෙන් මේ අපි යන්නේ අර ජල තටාක ළඟට. ඉතින් ඒ ජල තටාකවල ස්නානය කරන්න පුළුවන්. ඉතින් ඒකේ ෆෝමරෝල් කියන මේක තමයි තියෙන්නේ. කියන්නේ ලෝක ප්‍රසිද්ධ ජල තටාකයක් තමයි මේ තියෙන ෆෝමරෝල් කියලා. ඉතින් ඒකේ සාමාන්‍ය උෂ්ණත්වය මට මතක විදිහට සෙල්සියස් අංශක 30 35 38 ඒ වගේ අතර තමයි තිබුණේ මේවා. ඉතින් මේ යන අතරමාගේ හරි ගඳයි මේක. ඒ කියන්නේ මේ අපිට ඒ කියන්නේ හුස්ම ගන්නකොට හරි අමාරුයි ඒ ගඳට. නමුත් ඉතින් මේ වගේ දේවල් අපිට බලන්න හම්බෙන්නේ නැහැ. ඉතින් මමත් මේ ආපු නිසා මට මේක බලා ගන්න පුළුවන් වුණා. ඉතින් ඉතින් එපිසෝඩ් විදිහට ඔයගොල්ලන්ට ගෙනල්ලා දෙන්නම් අපි කොහෙද යන්නේ අපි කොහෙද විසිට් කරන්න කියලා. මේ තියෙන මම කියපු පූල්. ඉතින් ඒගොල්ලෝ මේක හදලා තියෙන එක පූල්ස් 3ක් තියෙනවා. ඉතින් ඉස්සරහින් තමයි අපිට යන්න තියෙන්නේ. මේ වගේ ඉතින් අපිට නාන්න පුළුවන්. නාන්න කියන්නේ මේ ස්ටැම් මේවා කරලා හොඳට නාන්න බෑ. ඇඟ ඇතුළට දාගෙන අපිට ඉන්න පුළුවන්. එතනින් ඊට පස්සේ ඒගොල්ලෝ දෙනවා අපිට මේ අලු ගා ගන්න. ඒ කියන්නේ අලු ඒගොල්ලෝ එකතු කරනවා. ඒ කියන්නේ උතනින් ගලාගෙන එන අලු ටික එකතු කරනවා. මේ තියෙන එතනට යන කවුන්ටර් එක තමයි අපිට ඔය පේන්න තියෙන්නේ. අපි උතනින් බහැලා තමයි යන්න ඕනි. ඒ තියෙන අපේ එන්ට්‍රන්ස් එක මේ ගොඩක් කට්ටිය එතනට ගිහිල්ලා එන ගමන් මේ කියන්නේ නාලා කරලා යන ගමන්. ඉතින් අපි මෙතනට යනවා නම් ඉතින් අපි ආයෙ නැවත පාවිච්චි කරන්නේ නැති ඇඳුමක් අරගෙන යනවා නම් හොඳයි. මොකද අලු වල එක අලු ගෑවුනයින් පස්සේ ඒක ආයෙ ගන්න බෑ අපිට. ඒක කොච්චර හේදුවත් යන්නේත් නැහැ. හැමෙත් එහෙම තමයි ටික දවසක් යනකම් මේක තියෙනවා. ඉතින් යන්නේ නැතුව. ඉතින් ඔතනින් ගිහිල්ලා ඔතන තියනවා මම පෙන්නන්නම්. ඒ අර මං කියපු පූල්ස් 3 තියෙනවා. ඉතින් ඒ වගේ බහැලා ඉන්න පුළුවන්. ඒතර මේගොල්ලෝ චේන්ජින් රූම්ස් එතන තියෙනවා. අපි ඇඳුම් ගෙනල්ලා අපිට චේන්ජ් කරගන්න පුළුවන්. ඒ වගේම අපිට බාත් එකක් ගන්න පුළුවන්. කියන්නේ හොඳ වතුර එන ටැප්ස් හයි කරලා තියෙනවා. ඒගොල්ලෝ ෂවර් කරගන්න අපිට. ඉතින් ඔය තියෙන්නේ පූල්ස්. ඉතින් ඒ වගේ බහැලා ඔය උතන තියෙනවා. ඒගොල්ලෝ බෙන්ච් එකක් වගේ ඒ වැට අයින් ඒ කියන්නේ බැම් අයිනට හදලා තියෙන බෙන්චස්. ඉතින් වාඩි වෙලා කට්ටියට ඉන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි ඔය තියෙන ඔයගොල්ලන්ට පේනවා ඇති නිකන් ටබ් ඒ කියන්නේ නිකන් හදලා තියෙනවා බැම්මත් එක්කම නිකන් පෝච්චි වගේ. ඒ වගේ තමයි ඒගොල්ලෝ ගෙනල්ලා අලු දාලා තියෙන්නේ. ඉතින් ඒ අලු අපේ ඇඟේ ගාගෙන අපිට ඉන්න පුළුවන්. ඉතින් ඒක වේලුණායින් පස්සේ ඒ වගේ ඩිසයින්ස් අඳිනවා. මම ඔයගොල්ලන්ට ඒ වගේ ෆොටෝස් වගේක් ඉස්සරහදී දාන්නම්. ඒ වගේ වීඩියෝස් නැහැ. මොකද ඒ අලු වලට යනකොට අපිට කැමරා සේව මුකුත් ගෙනියන්න බැරි නිසා අපි ඒක ඔක්කොම තියලා ගියේ. ෆොටෝස් 2-3ක් අපි කැප්චර් කරගත්ත ඒවා තියෙනවා. මම ඒවා ඉස්සරහදී දාන්නම් ඔයගොල්ලන්ට බලන්න. ඉතින් මේක තමයි අපේ සල්ෆර් ස්ප්‍රින්ග් එපිසෝඩ් එක. ඉතින් මේක අපේ දෙවෙනි එපිසෝඩ් එක. අපි කලින් ගිය ටුවර් එකෙත් මම ඔයාලට දැම්මා. මේ තියෙන්නේ අපේ ෆොටෝස්. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ අපිත් එක්ක දිගටම රැඳිලා ඉදී කියලා අපේ එපිසෝඩ් බලන්න. thank you ඔක්කොටම. bye bye.